ඔන්න ගොඩ දවසකින් මිනි ව්ලොග් එකක් අරන් ආවිත් මම ඉන්නවා. ඉතින් අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්න යන්නේ බහරෙන් වැස්ස කොහොමද මගේ රූම් එකට පේන්නේ කියලා. ඉතින් එහෙනම් හැමෝම මේ වීඩියෝ එක බලලා මට දැනෙන වයිබ් එක ඔයාලටත් දැනෙනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් stay tuned. ඇත්තටම කිව්වොත් මේ වැස්ස පටන් ගද්දි මං හිතන්නේ 3ට විතර ඇති. ඉතින් මේ වැස්ස උපරිම විනාඩි 10ක් විතර තියෙන්න ඇති. හැබැයි ඒ විනාඩි 10ේදී මේ වැස්ස අකුණු ගගා එක දිගටම වැස්සා. වැස්ස කියන්නේ මං ආසම වයිබ් එකක්. හැබැයි මෙන්න මේ සද්දෙට නම් මං කැමතිම නෑ. මන් දන්නේ ඇයි කියලා. මම වැස්සට හරිම ආස කෙනෙක්. හැබැයි අකුණු ගහනවට ගොරවනවට මං නම් ටිකක්වත් කැමති නෑ. Streetlights stretch my lonely shadow long. Wind whispers through the empty streets, sad song. Raindrops trace the window like my tears. This quiet night confirms our deepest fear. Your laughter echoes where you stood before. But time's cruel tide won't let us anymore. The clock has sealed the ending, we can't fight. I stand alone in this pale street light. Rain keeps tapping on my hollow heart. Memories tear my ඉතින් fragile බලන්න අහස වුණත් කොච්චර ඉක්මනට වෙනස් වෙනවද කියලා. කලින් විදුලි කොට අකුණු ගගහා වැහැපු වැස්ස දැන් වෙද්දි වැස්සේ නෑ වගේ හොඳටම පායලා තියෙන හැටි. බලන්න අහසේ තියෙන පාටවල් දෙක. අඳුරු පාටයි අහසේ තියෙන හරි පාටයි දෙක එකට එකතු වෙලා ඒ ස්වභාවය කොච්චර ලස්සනට ගැලපිලා තියෙනවද කියලා ඔයාලටම පේනවා ඇති. මෙච්චර ලස්සන වීව් එකක් මගේ කාමරේට මේ විදිහට පේනවා කියන එකට මම මාර ග්‍රේට්ෆුල්. මම මාර ආසයි මේ වීව් එකට. These memories will stay and stay. This farewell's carved in my soul, an eternal black hole. බලන්න දැන් මේ රෑ අහස කොච්චර ලස්සනද කියලා. මාර ලස්සනයි. හිතාගන්නවත් බෑ දවල් විදුලි කොට හයියෙන් වැහැපු අහසද මේ තියෙන්නේ කියලා. එච්චරට ලස්සනයි. මම මාර ආසයි මේ වීව් එකට, මේ වයිබ් එකට මම මාරම ආසයි. ඉතින් මේ වැහැපු හින්දා තමයි මෙහෙම පේන්නේ. නැත්තම් හවසට ඉර බැහැගෙන යද්දිත් මේ අහස මාර ලස්සනයි. මම පුළුවන් වුණොත් ඔයාලට වෙන දවසක ඒකෙත් ව්ලොග් එකක් මිනි ව්ලොග් එකක් අරන් එන්නම්. ඒ අහස හිතාගන්න බෑ මාර ලස්සනයි. මම හරිම කැමතියි මම මේ ඉන්න රූම් එකට. මොකද ඒකට හේතුව මෙන්න මේ වීව් ටික. මාර ලස්සන වීව් ටිකක් මගේ ඇස් දෙකට මට පේන එක ගැන මම හරිම සතුටුයි. ඉතින් අදට මේ ව්ලොග් එක මම මෙතනින් ඉවර කරනවා. ආයෙත් ළඟදිම දවසක ලස්සන ව්ලොග් එකකින් ඔයාලව හම්බෙන්න බලාපොරොත්තු වෙමින්. ඉතින් එහෙනම් මං ගිහින් එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.